මහරෑ පොලිසිය යවලා විහාරස්ථානයක් තුළ සිදුවෙන පූජා භූමිය ඔප්පුවක් තිබෙන විහාරස්ථානයක් තුළ සිදුවෙන සංවර්ධනමය වැඩ කටයුතු වලට කොහොමද එහෙම පොලිසිය අත ගහන්නේ? කාගේද මේ නියෝග? කවුද මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ? රජයට අපි කියනවා රටේ උත්තරීතර නීතිය නොදන්නේ නම් මම මේ පිටපත් ටික හැන්සාත්ගත කරනවා බුදුදහමට ලබා දීලා තිබෙන ප්‍රමුඛ ස්ථානය පිළිබඳව. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම් වලට නිසිතන ලබා දෙමින් කටයුතු කිරීම. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුල් වෙලා බුදු පිළිමය කියන්න ඕන තැන තීන්දුව කරනවා. ඒ වගේම දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු ආකාරය පිළිබඳ ඒවට තහංචි පැනවීම ඒවා පිළිබඳව නියෝග නිකුත් කරනවා. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ වගේ කටයුතු කිරීම තුළ අපේ ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්නට බලාගෙන ඉන්න කණ්ඩායම් වලට ජාතික සමගියට එරෙහිව රට තුළ තිබිය යුතු එකමුතු භාවයට එරෙහිව මෙයාට මේ උල්පන්දම් දීමක් නේද මේ සිද්ධ වෙන්නේ? පූජා භූමිය තුළ පූජා භූමිය ඔප්පුවකුත් තිබෙන විහාරස්ථානයක් තුළ ඒ ආගමික කටයුතු ඒ දහම් වැඩ කටයුතු ඒ ධර්මයට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ නිදහස තිබෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අදාළ ත්‍රිනිකායක මහා සංඝරත්නය ඒ හමු වෙලා මහානායක හිමිපාණන් වහන්සේලා හමු වෙලා මොනෑම හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සාකච්ඡාමය මාර්ගයෙන් ඒ වැඩ කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව මහරෑ පොලිසිය යවලා විහාරස්ථානයක් තුළ සිදුවෙන පූජා භූමිය ඔප්පුවක් තිබෙන විහාරස්ථානයක් තුළ සිදුවෙන සංවර්ධනමය වැඩ කටයුතු වලට කොහොමද එහෙම පොලිසිය අත ගහන්නේ? කාගේද මේ නියෝග? කවුද මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ? රජයට අපි කියනවා රටේ උත්තරීතර නීතිය නොදන්නේ නම් මම මේ පිටපත් ටික හැන්සාත්ගත කරනවා බුදුදහමට ලබා දීලා තිබෙන ප්‍රමුඛ ස්ථානය පිළිබඳව. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සෙසු ආගම් වලටත් ලබා දීලා තිබෙන ඒ නිසිතන ඒ ආගමික සමගිය තුළ මේ රට සාමකාමීව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නීතිය දන්නේ නැත්නම් කරුණාකරලා මේක හොඳට කියවලා බලන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. වහාම මේ තත්ත්වය සමනය කරන්නට අදාළ බලධාරීන්ට ජනාධිපතිවරයා ප්‍රමුඛ අදාළ බලධාරීන්ට ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ආමන්ත්‍රණය කළා හමු වෙලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත මේ ඇවිලෙන්නට යන ජාතිවාදී ආගම්වාදී ගින්න නතර කරලා කරුණා කරලා යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම කනගාටු වෙනවා මේ කාරණාව පිළිබඳව දායසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ සභාවේ මේ කරුණ ඉදිරිපත් කරන්නට අවස්ථාව ඉල්ලනකොට කතානායකවරයා ඒක වැළැක්වීම ඒක වැරදි ක්‍රියාවක්. උද්ගත වී තිබෙන ජාතික ප්‍රශ්නයකට රටේ අවධානයත් පාර්ලිමේන්තුවේ අවධානයත් යොමු කරන්නට අවස්ථාව මේ හැම මන්ත්‍රීවරයෙකුටම තිබෙනවා. ආණ්ඩු විපක්ෂ බෙහෙදෙන් තොරව අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ අහුරන්නට මේ කතානායක පුටුවේ ඉඳගෙන මේ කරන ක්‍රියාවලිය කරුණා කරලා වහම නතර කරන්න. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා කාලීන ගැටලු කීපයක් ඉදිරිපත් කරන්න. අදටත් මහකන්නේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබියදී රජයට බැරි වෙලා තිබෙනවා පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන්න. ඒක බොරුවක් නෙමෙයි ඒක ඇත්ත. මේක නොදන්නව නම් කෘෂිකර්ම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා යන්න තලාවට, යන්න රාජාංගණයට, යන්න නාමල්ලෝය ව්‍යාපාරයට. තවම පොහොර සහනාධාර අරමුදල් ලැබිලා නැහැ. මේ පහුගිය කාලය පුරාවටම මේ සහනාධාර අරමුදල් වලින් වැඩි ප්‍රතිශතයක් ලබා දීලා තිබෙන්නේ වගා කටයුතු අවසන් වෙනකොට. මේකද කාර්යක්ෂම රාජ්‍ය පාලනය? වගාව ඉවරුණයින් පස්සේ පොහොරවලට ලබා දෙන මුදල් ලබා දීමද ක්‍රමයේ වෙනස? මෙහෙමද ගොවියා රජ කරවන්නේ? මෙහෙමද ගොවියා රැකගන්නේ? මෙහෙමද ගොවියට සලකන්නේ කියන එක මම අහන්න කැමතියි. ඒ නිසා කරුණා කරලා මේ පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන්නට වහා කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා රජේ. ඒ වගේම විශේෂයෙන්ම මේ විෂයට අදාළ කාරණාවක් පිළිබඳව